ග්‍රැමර් පාඩම් 100ක් තනි වීඩියෝ එකකින් හිතාගන්නවත් පුළුවන්ද? ඔව්, මේ වීඩියෝ එකේ ග්‍රැමර් පාඩම් 100ක් අන්තර්ගත කරලා තියෙන්නේ. ඔයාට හිතෙයි පැයක් වගේ කෙටි කාලයකින් කොහොමද මේ පාඩම් 100ම උගන්වන්නේ කියලා. ඔයාට කරන්න තියෙන්නේ මොකුත්ම නොකර මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. try කරන්න එපා මේක මතක තියාගන්නවත්, ලියා ගන්නවත්, ඉගෙන ගන්නවත්. නිකම්ම බලන් ඉන්න. මොනවද ඉංග්‍රීසි කතා කරන්න ඕනම පාඩම් 100 කියලා නිකමට බලන්නකෝ. lesson number 1 will භාවිතා කරන්නේ කොහොමද කියලා තමයි මේ lesson එකෙන් අපි කතා කරන්නේ. පුද්ගලයෙක් අනාගතයේ මොකක් හරි දෙයක් කරයි කියලා කියන්න තමයි අපි will භාවිතා කරන්නේ. උදාහරණ ගත්තොත් එහෙම I will call a taxi for you. මං ඔයාට ටැක්සියක් කතා කරන්න. ඒ කියන්නේ ටැක්සියක් කතා කරලා දෙන්නම් කියන එක. කියන්නේ මේක කෙරෙන්නේ ඉස්සරහටනේ. ඒක නිසා will භාවිතා කරලා තියෙනවා. I will call a taxi for you. මං ඔයාට ටැක්සියක් කතා කරලා දෙන්නම්. I will call a taxi for you. One day I will know. දවසක මං දැනගනීවි. ඒ කියන්නේ දවසක මං මොකක් හරි එක දැනගනීවි. One day I will know. We will bring it. බලන්න මෙතන මොකක්ද කියන්නේ කියලා. අපි ඒක ගේන්නම්, අපි ඒක අරගෙන එන්නම් කියන එක තමයි මෙතන කියන්නේ. We will bring it. They will not agree on that. එයාලා ඒකට එකඟ වෙන්නේ නැති වෙයි. Will not want කියලා අපිටත් කියන්න පුළුවන් මෙතනින් කෙටි කරලොන්නම්. They will not agree on that. එයාලා ඒකට එකඟ වෙන්නේ නැති වෙයි. lesson number 2 දෙවෙනි පාඩම තමයි මේ. අපි දැන් බලමු මේ භාවිතා කරන්නේ කොහොමද කියලා. පුද්ගලයෙක් මොකක් හරි දෙයක් කරන්න ඉඩ තියෙයි කියලා කියන්න තමයි අපි මේ භාවිතා කරන්නේ. නැත්නම් මෙහෙම වෙන්න පුළුවන්, යා මේක කරන්න ඉඩ තියෙයි කියන්න අපි මේ භාවිතා කරනවා. I may go. මම යන්න ඉඩ තියෙයි. ඒ කියන්නේ මම යන්නත් ඉඩ තියෙනවා. හැබැයි හරියටම sure නෑ. I may go. But I may come again tomorrow. ඒත් හෙටත් එන්න ඉඩ තියෙනවා. මං හෙටත් එන්න ඉඩ තියෙනවා. But I may come again tomorrow. He may have something. එයා ගාව මොනවා හරි ඇති. එහෙම නැත්නම් එයාට මොනවා හරි ඇති කියලා අපිට කියන්න පුළුවන්. He may have something. May I talk to Mr. Pereira? මම Mr. Pereiraට කතා කරන්නද? මේ කියලා විතර භාවිතා කරන්න ටිකක් අර polite විදියට කතා කිරීමක්. May I talk to Mr. Pereira? Lesson number 3 should. අපි දැන් බලමු should භාවිතය ගැන. මොකක් හරි කරන්න ඕනේ, කළ යුතුයි කියලා කියන්න තමයි should භාවිතා කරන්නේ. I should think so. මම එහෙම හිතන්න ඕනේ. I should think so. We should do that. අපි ඒක කරන්න ඕනේ. We should do that. What should I wear? මම මොකක්ද අඳින්න ඕනේ. What should I wear? lesson number 4 හතරවෙනි පාඩම තමයි should have. ඇයි should have භාවිතා කරන්නේ? ඔයා මොකක් හරි කරලා ඉන්නයි තිබුණේ. හැබැයි ඒ දේ කරලා නැහැ. හිතන්නකෝ ඊයේ කොහෙට හරි යන්න තිබුණේ. හැබැයි ඔයා ගිහිල්ලා නැහැ. පස්සේ ඔයා කියනවනේ මට යන්නයි තිබුණේ කියලා. අන්න ඒ වගේ දෙයක් කියන්න තමයි should have භාවිතා කරන්නේ. You should have told me first. ඔයාට මට මුලින්ම කියන්න තිබ්බා. You should have told me first. ඔයාට මට මුලින්ම කියන්නයි තිබ්බේ. You shouldn't have lied to me. ඔයාට මට බොරු නොකියන්නයි තිබ්බේ. You shouldn't have lied to me. දැන් බොරු කියලා තියෙන්නේ හැබැයි බොරු නොකියන්නයි තිබ්බේ. You shouldn't have lied to me. She should have arrived by now. එයාට මේ වෙද්දි ඇවිල්ලා ඉන්නයි තිබුණේ. She should have arrived by now. lesson number 5. දැන් අපි කතා කරන්නේ would භාවිතයේ පළවෙනි තේරුම සම්බන්ධයෙන්. අපිට කැමැත්තක් කියන්න නැත්නම් කැමැත්තක් අහන්න මොනවා හරි දෙයකට ඔයා කැමතිද මේක කරමුද කියලා කියන්න අහන්න would භාවිතා කරන්න පුළුවන්. I would like to go home now. මං දැන් ගෙදර යන්න කැමතියි. මට ගෙදර යන්න ඕනේ. I would like to go home now. But what would you like to do? ඒත් මොනවා කරන්නද ඔයා කැමති? But what would you like to do? ඒත් මොනවා කරන්නද ඔයා ආසා? I would like that one please. මම ඒකට කැමති. I would like that one please. Would you like to go abroad? ඔයා රට යන්න ආසයිද? ඔයා රට යන්නද හදන්නේ? Would you like to go abroad? lesson number 6 would වල දෙවනි භාවිතය අපි දැන් බලමු. ඉදිරියේදී සිද්ධ වෙයි කියලා උපකල්පනය කරන්න, වර්තමානයේ උපකල්පනය කරන්න අපිට පුළුවන් would භාවිතා කරන්න. And what would it be?
ඒකට මොකක් වෙයිද? නැත්නම් ඒ සම්බන්ධයෙන් මොකක්ද වෙන්නේ? And what would it be? Would it be very expensive? ඒක ගොඩක් ගණන් එකක් වෙයිද කියලා තමයි මේ අහන්නේ. expensive කියලා කියන්නේ ගණන් මිලාදිගයි කියන එකනේ. Would it be very expensive? ඒක ගොඩක් ගණන් වෙයිද? It wouldn't be right. ඒක හරියන්නේ නැති වෙයි. ඒක හරි නැති වෙයි. It wouldn't be right. That would be the best way. ඒක හොඳම විදිහ වෙයි. That would be the best way. Lesson number 7. Shall. අපි දැන් බලමු shall භාවිතා කරන්නේ කොහොමද කියලා. යමක් කරන්නද එහෙම නැත්නම් යමක් කරන්නද හදන්නේ කියලා අපිට යෝජනාවක් කරන්න shall භාවිතා කරන්න පුළුවන්. Shall we go? Shall I eat? අපි යමුද? මම කන්නද? ඒ වගේ දෙයක් කියන්න අපිට shall භාවිතා කරන්න පුළුවන්. උදාහරණ බලමු. I'll phone you later. Shall I? මං වාට පස්සේ කෝල් කරන්නම්ද? කමක් නෑ නේද? I'll phone you later. Shall I? Shall I call him? මං එයාට කෝල් කරන්නද? මං එයාට කතා කරන්නද? Shall I call him? Shall I close the window? මම ජනේලේ වහන්නද? Shall I close the window? Lesson number 8. A O N භාවිතා කරන්නේ කොහොමද කියලා දැන් බලමු. එකක් තිබුණා කියලා කියන්න A O N අපි භාවිතා කරනවා. වචනයක් A E I O U ශබ්දයෙන් පටන් ගන්නවා නම් N යොදනවා. මේක සාමාන්‍ය නීතියක්. ඒ වගේම අනිත් සියලුම වචන වලට A තමයි යොදන්නේ. මේක වෙනස් වෙන අවස්ථා තියෙනවා. අපි ඒ ගැන පසුව කතා කරමු. දැන් මේකේ සාමාන්‍ය අර්ථය ඉගෙන ගනිමු. But she isn't a child. ඒත් එයා දැන් ළමෙක් නෙමෙයි. But she isn't a child. I didn't say a word to him. මම එයාත් එක්ක වචනයක්වත් කතා කරේ නෑ. I didn't say a word to him. No, it isn't an advice. නෑ ඒක අවවාදයක් නෙමෙයි. No, it isn't an advice. I'll be there in an hour. මම පැයකින් එහෙට යන්නම්. I'll be there in an hour. Lesson number 9. There is, there are. භාවිතා වෙන්නේ කොහොමද? උදාහරණ මොනවද කියලා දැන් අපි බලමු. යම් තැනක කවුරු හරි ඉන්නවා. ඒ වගේම යම් තැනක මොකක් හරි දෙයක් තියෙනවා කියලා කියන්න තමයි there is, there are භාවිතා කරන්නේ. අපි උදාහරණ බලමු. There is no water. වතුර නැහැ. අපිට එහි වතුර නැහැ කියලා ගන්නත් පුළුවන්. එතන තියනවා වෙනකොට නැහැ කියලා දාන්න පුළුවන්. මොකද no කිව්ව ගමන් සම්පූර්ණයෙන්ම වාක්‍ය නෙගටිව් නැත යන අර්ථයට එනවා. There is no water. වතුර නැහැ. Is there a shop near here? මේ ළඟපාත කඩයක් තියනවද? nearby කියන්නත් පුළුවන්. Is there a shop near here? මේ ළඟපාත කඩයක් තියනවද? There is no security here. මෙහි ආරක්ෂාවක් නැහැ. මෙහි කිසිම ආරක්ෂාවක් නැහැ. There is no security here. There are some differences. වෙනස්කම් තියෙනවා. වෙනස්කම් කිහිපයක් කියන්නේ සමහර වෙනස්කම් තියෙනවා. There are some differences. Are there any ideas? මොනවා හරි අදහස් තියෙනවද? Are there any ideas? Lesson number 10. There was එහෙම නැත්නම් there were භාවිතා කරන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. යම් තැනක කවුරු හරි හිටියා, ඒ වගේම යම් තැනක මොකක් හරි දෙයක් තිබ්බා කියලා කියන්න තමයි there was, there were භාවිතා කරන්නේ. Was there anyone outside? එළියේ කවුරු හරි හිටියද? Was there anyone outside? No, there weren't friends. නෑ, එහෙ යාළුවෝ හිටියේ නෑ. No, there weren't friends. There were only 4 people. මිනිස්සු 4 දෙනෙක් විතරයි හිටියේ. There were only 4 people. There was a big risk. ලොකු අවදානමක් තිබ්බා. There was a big risk. Lesson number 11. There will be. ඇයි අපි there will be භාවිතා කරන්නේ? යම් තැනක කවුරු හරි ඉඳී, ඒ වගේම යම් තැනක මොකක් හරි තියෙයි කියලා කියන්න තමයි there will be භාවිතා කරන්නේ. I think there will be lots of people. මට හිතෙන්නේ හුඟක් සෙනග ඉඳී. I think there will be lots of people. There won't be any difference. කිසිම වෙනසක් වෙන එකක් නැහැ. කිසිම වෙනසක් නැති වෙයි. There won't be any difference. Won't there be any similarity? කිසිම සමානකමක් නැති වෙයිද? Won't there be any similarity? Lesson number 12. Amisa. හැමෝම දන්න හැමෝම කතා කරන Amisa ගැන දැන් අපි කතා කරමු. පුද්ගලයෙක් ඉන්නවා, යම් දෙයක් තියෙනවා. පුද්ගලයෙක් මොන වගේද කියලා කියන්න තමයි, දේවල් මොන වගේද කියන්න තමයි Amisa භාවිතා කරන්නේ. I'm here. Where are you? මම මෙහෙ ඉන්නේ. ඔයා කොහෙද? I'm here. Where are you? I am busy all day. මම මුළු දවසම කාර්යබහුලයි, busy වෙලා ඉන්නේ.
I am busy all day. I am sad to see this. මට මේක දකින්න වෙන එකක් දැන දුකයි. I'm sad to see this. Aren't you upset? ඔයාට අවුලක් නැද්ද? ඔයා upset එකක් නැද්ද ඔයාට? Aren't you upset? Is it your fault? ඒක ඔයාගේ වැරද්දක්ද? ඒක ඔයාගේ අවුලක්ද? Is it your fault? Lesson number 13 was were. අපි දැන් බලමු was were භාවිතා වෙන්නේ කොහොමද කියලා. පුද්ගලයෙක් හිටියා යම් දෙයක් තිබුණා කියලා කියන්න තමයි was were භාවිතා කරන්නේ. He was there. එයා හිටියා. He was there. They weren't at the shop. එයාලා කඩේ නම් හිටියේ නෑ. They weren't at the shop. I saw you were there. මම දැක්ක ඔයා හිටියා. I saw you were there. Lesson number 14 will be. අපි will be භාවිතා කරන්න කියලා දැන් බලමු. පුද්ගලයෙක් ඉඳී යම් දෙයක් තියෙයි කියලා කියන තමයි will be භාවිතා කරන්නේ. I will be at home tomorrow. මං හෙට ගෙදර ඉඳී. I will be at home tomorrow. What will it be? මොකක් වෙයිද ඒකට? ඒකට මොන වගේ දෙයක් වෙයිද? What will it be? By tomorrow you will be fine. හෙට වෙනකොට ඔයාට හොඳ වෙයි. කිසිම අවුලක් වෙන එකක් නැහැ. By tomorrow you will be fine. Number 15 lesson number 15 maybe. අපි බලමු maybe භාවිතා කරන්නේ ඇයි කියලා. කෙනෙක් ඉන්න ඉඩ තියෙයි. එහෙම නැත්නම් යමක් කොහේ හරි තියෙන්න පුළුවන් තියෙන්න ඉඩ තියෙයි කියලා කියන්න තමයි maybe භාවිතා කරන්නේ. Where may he be? එයා කොහේ ඉන්න පුළුවන්ද? එයා කොහේ ඉන්න ඉඩ තියෙයිද? Where may he be? They may be right this time. එයාලා මේ පාර නම් එයාලා මේ වතාවේ නම් හරි ඇති. They may be right this time. Which one may be better? කොයි එකද වඩා හොඳ? Which one may be better? Lesson number 16 have has භාවිතා කරන්නේ කොහොමද කියලා දැන් බලමු. කාට හරි යම් දෙයක් තියනවා කියලා කියන්න තමයි have has භාවිතා කරන්නේ. Who has my pen? කාගාවද මගේ පෑන තියෙන්නේ? කවුද මගේ පෑන ගත්තේ? Who has my pen? How much do you have? ඔයා ගාව කොච්චරක් තියෙද? එහෙම නැත්නම් ඔයාට කොච්චරක් තියනවද? How much do you have? I have no experience yet. මට තාම කිසිම අත්දැකීමක් නැහැ. I have no experience yet. But what does he have? ඒත් මොනවද එයාට තියෙන්නේ? But what does he have? Lesson number 17 had. ඇයි අපි had භාවිතා කරන්නේ? කාට හරි යම් දෙයක් තිබ්බා. හැබැයි දැන් නෙමෙයි ඉස්සර තිබ්බා කියලා කියන්න තමයි had භාවිතා කරන්නේ. I had no idea. මට කිසිම අදහසක් තිබ්බේ නෑ ඒ දවස්වල. I had no idea. There I had many friends. ඒ මට හුඟක් යාළුවෝ හිටියා. There I had many friends. You had plenty of time. ඔයාට ඕන තරම් වෙලාව තිබ්බා. You had plenty of time. I had a lot of work last year. මට ගිය අවුරුද්දේ හුඟක් වැඩ තිබ්බා. I had a lot of work last year. Lesson number 18 will have. ඇයි අපි will have භාවිතා කරන්නේ? දැන් බලමු. අනාගතයේදී කාට හරි යම් දෙයක් තියනවා කියලා කියන්න තමයි will have භාවිතා කරන්නේ. I will have friends there. මට එහි යාළුවෝ ඉඳී. I will have friends there. I won't have it. මං ගාව ඒක නැති වෙයි. I won't have it. She won't have the key. එයා ළඟ යතුර නැතුව ඇති. She won't have the key. Lesson number 19 do. ඇයි අපි do භාවිතා කරන්නේ? do භාවිතා කළා මොනවද කරන්න පුළුවන්? අපි දැන් බලමු. වර්තමානයේදී කෙනෙක් මොනවා හරි දෙයක් කරනවා කියලා කියන්න. මේ මොහොතේ මොනවා හරි දෙයක් කරනවා කියලා කියන්න do භාවිතා කරන්න පුළුවන්. He knows it. එයා ඒක දන්නවා. He knows it. මෙතන මේ knows කියලා කියන්නේ අර do භාවිතා කළා කරන ක්‍රියාපදයම තමයි. He knows it. එයා ඒක දන්නවා. I love pizza a lot. මම pizza වලට හුඟක් කැමතියි. I love pizza a lot. Please go away. අහකට යන්නකෝ. Please go away. Do they talk a lot? එයාලා හුඟක් කතා කරනවද? Do they talk a lot? Do you live here? ඔයා ජීවත් වෙන්නේ මෙහෙද? Do you live here? Lesson number 20 did. අපි බලමු did භාවිතා කරන විදිහ. අතීතයේදී කෙනෙක් යම් දෙයක් කළා. ඒ කියන්නේ කරලා ඉවරයි කියන did භාවිතා කරනවා. We did it easily. අපි ඒක ලේසියෙන්ම පහසුවෙන්ම කළා. We did it easily.
I left it in my room. මං ඒක මගේ කාමරේ දාලා ඇවිල්ලානේ. I left it in my room. I didn't hear your voice. මට ඔයාගේ කටහඬ ඇහුන්නේ නැහැ. I didn't hear your voice. Yesterday I arrived here. ඊයේ තමයි මම මෙහෙට ආවේ. Yesterday I arrived here. Lesson number 21. Will do. Will do වලින් මොකක්ද කරන්නේ කියලා අපි බලමු. අනාගතයේදී කෙනෙක් යම් දෙයක් කරાવી කියලා කියන්න තමයි අපි will do භාවිතා කරන්නේ. She will let you work. එයා ඔයාට වැඩ කරන්න ඉඩ දෙයි. She will let you work. When will you travel? ඔයා කවද්ද යන්නේ නැත when will you go කියලා අපිට අහන්න පුළුවන්. I won't see you tomorrow. මම ඔයාව හෙට හම්බ වෙන්නේ නැහැ. I won't see you tomorrow. Will he fix it or not? එයා ඒක හදයිද නැද්ද? Will he fix it or not? Lesson number 22. Am is plus ing. නැත්නම් අපි මේ ing verb එක ගෙනුත් තමයි මේ doing දාලා තියෙන්නේ. බලමු අපි. දැන් කෙනෙක් යම් කිසි දෙයක් කර ඉන්නවා කියලා කියන්න තමයි අපි මේ lesson එක භාවිතා කරන්නේ. Wait, I'm bathing now. ඉන්න මම දැන් නාන ගමන් ඉන්නේ. Wait, I'm bathing now. What are you waiting for? ඔයා මොකක් වෙනුවෙන්ද බලන් ඉන්නේ? What are you waiting for? Who is staying at the door? කවුද දොර ගාව ඉන්නේ? Who is staying at the door? I am leaving this. මම මේක දාලා යනවා. I am leaving this. Lesson number 23. Was were plus ing. ඒ වෙනකොට තමයි මේ doing දාලා තියෙන්නේ. අපි බලමු කොහොමද ඉංග්‍රීසි කතා කරන්න භාවිතා කරන්න කියලා මේ පාඩම. අතීතයේදී කෙනෙක් යම් දෙයක් කර හිටියා කියලා කියන්න තමයි මේ ක්‍රමය අපි භාවිතා කරන්නේ. What were you doing? ඔයා මොනවද කර හිටියේ? What were you doing? He was talking with me. එයා මාත් එක්ක කතා කර හිටියේ. He was talking with me. එයා මාත් එක්ක කතා කර හිටියේ. She was sitting next to me. එයා මගේ ගාව තමයි ඉඳගෙන හිටියේ. She was sitting next to me. Lesson number 24. Will be plus doing. ඇයි අපි භාවිතා කරන්නේ? අනාගතයේදී යම් කිසි කෙනෙක් මොනවා හරි දෙයක් කර ඉඳී කියලා කියන්න තමයි අපි will be plus doing භාවිතා කරන්නේ. I will be listening to songs. මම සින්දු අහා ඉඳී. I will be listening to songs. Where will you be going tomorrow? හෙට ඔයා කොහෙද යන්නේ? Where will you be going tomorrow? He will be doing it. එයා ඒක කර ඉඳී. He will be doing it. Lesson number 25. Have has plus done. අපි දැන් බලමු ඇයි භාවිතා කරන්න කියලා. කෙනෙක් යම් දෙයක් කරලා ඉන්නේ. කෙනෙක් යම් දෙයක් කරලා තියනවා කියලා කියන්න තමයි have has done භාවිතා කරන්නේ. Has he not left yet? එයා තාම පිටත් උනේ නැද්ද? Has he not left yet? Have you told her before? ඔයා යාට කලින් කියලා තියෙනවා නේද? Have you told her before? What have you done so far? මොනවද ඔයා මේ වෙනකන් කරලා තියෙන්නේ? What have you done so far? Lesson number 26. Had done. ඇයි අපි had done භාවිතා කරන්නේ? කෙනෙක් යම් දෙයක් කරලා තිබ්බා කියලා කියන්න තමයි had done භාවිතා කරන්නේ. What had they done? මොනවද යාලා කරලා තිබ්බේ? What had they done? I had not planned on it. මම ඒක plan කරලා තිබුණේ නැහැ. I had not planned on it. I had not met you before. මම ඔයාව කලින් හම්බ වෙලා තිබ්බේ නැහැ. I had not met you before. Lesson number 27. Will have plus done. අපි භාවිතා කරන්නේ කොහොමද කියලා දැන් බලමු. අනාගතයේ යම් කිසි දෙයක් කරලා තියෙයි කියලා කියන්න තමයි will have plus done භාවිතා කරන්නේ. She will not have told the truth. එයා ඇත්ත කියන එකක් නෑ. She will not have told the truth. Will you have finished early? ඔයා කලින් ඉවර කළා තියේවිද? Will you have finished early? She will have been late. එයා පරක්කු වෙලා ඉඳී. She will have been late. Lesson number 28. Have has to. Has to have to. අපි බලමු ඇයි භාවිතා කරන්න කියලා. මොකක් හරි දෙයක් අනිවාර්යෙන්ම කළ යුතුයි කරන්නම වෙනවා කියන්න තමයි have to has to භාවිතා කරන්නේ.
What do I have to do? මට මොනවද කරන්න වෙන්නේ? What do I have to do? He has to let you come in. එයාට ඔයාට ඇතුළට එන්න ඉඩ දෙන්න වෙනවා. He has to let you come in. Who has to do first? කාටද මුලින්ම කරන්න වෙන්නේද? Who has to do first? Lesson number 29 had to. අපි බලමු ඇයි had to භාවිතා කරන්න කියලා. අතීතයේදී මොකක් හරි දෙයක් කරන්න සිද්ධ වුණා කියලා කියන්න තමයි had to භාවිතා කරන්නේ. We had to know about it. අපිට ඒ ගැන දැනගන්න වුණා. We had to know about it. I had to tell her it. මට ඒක එයාට කියන්න වුණා. I had to tell her it. Why did you have to do like this? ඇයි ඔයාට මේ වගේ කරන්න උනේ? මේ වගේ දෙයක් කරන්න උනේ? Why did you have to do like this? Lesson number 30. Will have to. ඇයි අපි will have to භාවිතා කරන්නේ? අනාගතයේදී මොකක් හරි දෙයක් කරන්න වෙයි කියලා කියන්න තමයි will have to භාවිතා කරන්නේ. You will have to walk. ඔයාලට පයින් යන්න වෙයි. You will have to walk. You will have to work more. ඔයාට තවත් වැඩ කරන්න වෙයි. You will have to work more. Where will we have to go next? අපිට ඊළඟට කොහෙට යන්න වෙයිද? Where will we have to go next? Lesson number 31. Can භාවිතය. Can ඇයි භාවිතා කරන්නේ? කාට හරි යම්කිසි දෙයක් කරන්න පුළුවන්. මට මේක කරන්න පුළුවන්. එයාට ඒක කරන්න පුළුවන් කියන්න තමයි can භාවිතා කරන්නේ. Can't he walk well? එයාට හොඳින් ඇවිදින්න බැරිද? Can't he walk well? What can you tell me? ඔයාට මොනවද මට කියන්න පුළුවන්? What can you tell me? So you can work today. ඉතින් ඔයාට අද වැඩ කරන්න පුළුවන්. So you can work today. Lesson number 32. Am is ඒ වගේම able to. Am is එක able to භාවිතා කරන්නේ කොහොමද? ඇයි භාවිතා කරන්නේ? කාට හරි යම්කිසි දෙයක් කරන්න පුළුවන් විශේෂිත අවස්ථාවකදී මේක කිරීමේ හැකියාව තියනවා කියලා කියන්න තමයි මේ able to භාවිතා කරන්නේ. But now I am able to give you money. ඒ දැන් මට ඔයාට සල්ලි දෙන්න පුළුවන් හැකියාව තියනවා. But now I am able to give you money. Who is able to answer? කාටද උත්තර දෙන්න පුළුවන්? Who is able to answer? You are unable to run fast that much. ඔයාට එච්චර වේගෙන් දුවන්න බෑ. You are unable to run fast that much. Lesson number 33. Could. ඇයි අපි could භාවිතා කරන්න කියලා දැන් බලමු එක තේරුමක්. අතීතයේදී කාට හරි යම්කිසි දෙයක් කරන්න පුළුවන් වුණා කියලා කියන්න could භාවිතා කරනවා. He could swim like a fish. එයාට මාළුවෙක් වගේ පීනන්න හැකියාව තිබුණා. පුළුවන් වුණා. He could swim like a fish. I could not hear it. මට ඒක අහගන්න බැරුණා. I couldn't hear it කියලා කියන්නත් පුළුවන්. I could pass. මට pass වෙන්න පුළුවන් වුණා. I could pass. Lesson number 34. Could භාවිතයේ දෙවැනි අවස්ථාව මොකක්ද? ආයාචනාත්මකව දෙයක් ඉල්ලන්න, කාරුණිකව දෙයක් ඉල්ලන්න අපිට could භාවිතා කරන්න පුළුවන්. Could I have my bill please? මට මගේ බිල ගන්න පුළුවන්ද? Could I have my bill please? Could I speak to ජනක? මට ජනකට කතා කරන්න පුළුවන්ද? Could I speak to ජනක? Could I use your pencil? මට ඔයාගේ පැන්සල පාවිච්චි කරන්න පුළුවන්ද? Could I use your pencil? Could you lend me this book? ඔයාට මට මේ පොත දෙන්න පුළුවන්ද? Could you lend me this book? Lesson number 35. Was were able to. ඇයි භාවිතා කරන්නේ? අතීතයේදී කාට හරි යම්කිසි දෙයක් කරන්න පුළුවන් වුණා විශේෂ අවස්ථාවකදී කියලා කියන්න අපිට was were able to භාවිතා කරන්න සිද්ධ වෙනවා. I was able to leave early. මට කලින් පිටත් වෙන්න පුළුවන් වුණා. I was able to leave early. I was able to stay there. මට එහෙ ඉන්න පුළුවන් වුණා. I was able to stay there. They weren't able to pay the fine. එයාලට දඩේ ගෙවන්න බැරි වුණානේ. They weren't able to pay the fine. Lesson number 36. Will be able to. ඇයි අපි will be able to භාවිතා කරන්නේ? අනාගතයේදී කාට හරි යම්කිසි දෙයක් කරන්න පුළුවන් වෙයි කියන්න තමයි will be able to භාවිතා කරන්නේ. I think I'll be able to get. මට හිතන්නේ මට ඒක ගන්න පුළුවන් වෙයි. I think I'll be able to get. Pretty soon he'll be able to speak. එයාට ඉතාම ඉක්මනින් කතා කරන්න පුළුවන් වෙයි. ළමයෙක්ට වගේ අපිට එහෙම කියන්න පුළුවන්.
Pretty soon he'll be able to speak. I'll be able to visit you next week. මට ඔයාව ලබන සතියේ බලන්න එන්න පුළුවන් වෙයි. I will be able to visit you next week. Lesson number 37 must භාවිතා කරන්නේ ඇයි කියලා අපි දැන් බලමු. යම් කිසි දෙයක් කළ යුතුයි කියලා කියන්න තමයි must භාවිතා කරන්නේ. I must see. මට බලන්න ඕනිමයි. I must see. But we must not be late. ඒත් අපි පරක්කු වෙන්නේ නැතුව පරක්කු නොවිය යුතුයි. We must not be late. Lesson number 38 going to. ඇයි අපි going to භාවිතා කරන්න කියලා දැන් බලමු. කවුරු හරි යම් කිසි දෙයක් කරන්නයි හදන්නේ කරන්නයි යන්නේ කියන තමයි going to භාවිතා කරන්නේ. It's going to rain. වහින්නයි යන්නේ. It is going to rain. It's කියලා කියන්නත් පුළුවන්. It's 8:30. You are going to miss your train. වෙලාව 8:30යි. ඔයා දැන් කෝච්චිය මිස් කරගන්න තමයි යන්නේ. It's 8:30. You are going to miss your train. Lesson number 39 might භාවිතය. අපි බලමු පළවෙනි භාවිතය. කවුරු හරි යම්කිසි දෙයක් කරන්න ඉඩ තියෙයි කියලා කියන්න might භාවිතා කරනවා. He might ask then what? එයා අහයි. ඊට පස්සේ මොකද වෙන්නේ? He might ask then what? It might be better. ඒක හොඳ වෙන්න ඉඩ තියෙනවා. It might be better. It might be bad as you expected. ඔයා හිතපු විදිහටම ඒක නරක එකක් වෙන්න පුළුවන්. It might be bad as you expected. Lesson number 40 40 වෙනි පාඩම තමයි might භාවිතයේ දෙවැනි අවස්ථාව. කාරුණිකව ආයාචනාත්මකව දෙයක් කියන්න might භාවිතා කරනවා. Might I make a suggestion? මං යෝජනාවක් කරන්නද? Might I make a suggestion? Might I ask what you are doing here? ඔයා මේ මොකද කරන්න කියලා මට දැනගන්න පුළුවන්ද? Might I ask what you are doing here? Might I ask where you are going? ඔයා කොහෙද යන්නේ කියලා මට දැනගන්න පුළුවන්ද? Might I ask where you are going? Lesson number 41 is are done. මොකක්ද මේ? passive voice තමයි මෙතනින් අපි lesson කිහිපයක් සාකච්ඡා කරන්නේ. ඉතින් simple present tense passive voice කොහොමද යෙදෙන්නේ කියලා දැන් අපි බලමු. පුද්ගලයෙක් සඳහන් කරන්නේ නැතුව යම් දෙයක් කරනවා කියලා කියන්න තමයි අපි passive voice භාවිතා කරන්නේ. It is selected as the right one. ඒක හරි එක විදිහට තමයි තෝරගන්නේ. It is selected as the right one. This is not written first. මේක මුලින්ම ලියන්නේ නැහැ. මේක මුලින්ම ලිවිය නොයුතු දෙයක්. This is not written first. Aren't these old here? මේවා මෙහි විකිනේ නැද්ද? Aren't these old here? Lesson number 42 was were done. Past tense වලට අදාළ passive voice බලමු. පුද්ගලයෙක් සඳහන් කරන්නේ නැතුව අතීත කාලෙදී වෙච්ච දෙයක් මෙහෙම කළා කියලා කියන්න, මෙහෙම වුණා කියලා කියන්න අපි මේ passive voice භාවිතා කරනවා. That was told to me. ඒක මට කිව්වා. That was told to me. That book wasn't given me yesterday. ඒ පොත මට ඊයේ දුන්නේ නැහැ. That book wasn't given me yesterday. A house was built very quickly. ඉක්මනින් ගෙයක් හැදුවා. A house was built very quickly. Lesson number 43 will be done. passive voice තමයි මෙතෙන්දිත් අපි සාකච්ඡා කරන්නේ අනාගතය සම්බන්ධයෙන්. පුද්ගලයෙක් සඳහන් කරන්නේ නැතුව අනාගතයේදී යම් දෙයක් කරයි කියලා කියන්න future වලට අදාළ passive voice දැන් අපි බලනවා. That given work won't be done. ඒ දුන්න වැඩේ කරන්නේ නැති වෙයි. That given work won't be done. The door won't be opened now. දොර දැම්ම අරින්නේ නැති වෙයි. The door won't be opened now. Good. Will it be taken? හොඳයි. ඒක ගනීද? Good. Will it be taken? Lesson number 44 is are being done. මෙතෙන්දි passive voice අපි සාකච්ඡා කරන්නේ present continuous tense වල. පුද්ගලයෙක් සඳහන් කරන්නේ නැතුව දැන් යම් දෙයක් කර ඉන්නවා කියලා කියන්න තමයි අපි දැන් මේ passive voice භාවිතා කරන්නේ. My bike is being repaired here. මගේ බයික් එක මෙහි හදා තියෙන්නේ. My bike is being repaired here. What is being eaten? මොනවා කකාද ඉන්නේ? What is being eaten? Wait, my room is being cleaned. ඉන්න මගේ කාමරේ සුද්ධ කර තියෙන්නේ. Wait, my room is being cleaned. Lesson number 45 was were being done. passive voice තමයි මෙතෙන්දිත් අපි සාකච්ඡා කරන්නේ. බලමු ඇයි භාවිතා වෙන්නේ කියලා. පුද්ගලයෙක් සඳහන් කරන්නේ නැතුව අතීතයේදී යම් දෙයක් කර හිටියා කියලා කියන්න තමයි මෙතෙන්දී අපි passive voice යොදාගන්නේ. Your book was being read. ඔයාගේ පොත කියව හිටියා. Your book was being read.
That shop was being closed when I reached. මම එහි යනකොට කඩේ වහන ගමන් තිබ්බේ. That shop was being closed when I reached. Which film was being watched? කොයි ෆිල්ම් එකද බල හිටියේ? Which film was being watched? Lesson number 46. Have has being done. Passive voice තමයි මෙතෙන්දිත් අපි කතා කරන්නේ. පුද්ගලයෙක් සඳහන් කරන්නේ නැතුව යම් දෙයක් කරලා තියෙනවා කියලා කියන්න තමයි මෙතෙන්දී අපි passive voice සාකච්ඡා කරන්නේ. That book has been left there. පොත එහෙ දාලා ඇවිල්ලානේ. That book has been left there. Your name has been removed from the list. ඔයාගේ නම ලැයිස්තුවෙන් අයින් කරලා තියෙන්නේ. Your name has been removed from the list. So why has it been changed? ඉතින් ඇයි ඒක වෙනස් කරලා තියෙන්නේ? So why has it been changed? Lesson number 47. Had been done. ඇයි අපි had been done භාවිතා කරන්නේ passive voice විදිහට? පුද්ගලයෙක් සඳහන් කරන්නේ නැතුව අතීත කාලෙදී යම් දෙයක් කරලා තිබ්බා කියන්න තමයි had been භාවිතා කරන්නේ. Her bag had been lost. එයාගේ බෑග් එක නැති කරගෙන තිබ්බේ. Her bag had been lost. Had that tree been cut? ඒ ගහ කපලාද තිබ්බේ. Had that tree been cut? That hadn't been finished. ඒක ඉවර කරලා තිබ්බේ නෑ. That hadn't been finished. Lesson number 48. Will have been done. Passive voice එක ඇයි අපි will have been done භාවිතා කරන්නේ? පුද්ගලයෙක් සඳහන් කරන්නේ නැතුව අනාගතයේදී යම් දෙයක් කරලා තියෙයි කියන තමයි මෙතෙන්දී will have been done භාවිතා කරන්නේ. It will have been brought here. ඒක මෙහෙට ගෙනල්ලා තියේවි. It will have been brought here. That lesson will also been taught. ඒ පාඩම උගන්වලා තියේවි. That lesson will also been taught. The work will have been finished. ඒ වැඩේ ඉවර කරලා තියේවි. The work will have been finished. Lesson number 49. Can be. අපි can එක passive voice භාවිතා කරමු. පුද්ගලයෙක් සඳහන් කරන්නේ නැතුව යම් දෙයක් කරන්න පුළුවන් කියන තමයි can එක අපි passive voice භාවිතා කරන්නේ. Okay, it can be kept in my hand. හරි, ඒක මගේ අතේ තියාගන්න පුළුවන්. It can be kept in my hand. Water can't be used here. මෙහි වතුර පාවිච්චි කරන්න බෑ. Water can't be used here. Can this be bought at here? මේක මෙහෙන් ගන්න පුළුවන්ද? Can this be bought at here? Lesson number 50. Could be. ඇයි අපි could be භාවිතා කරන්නේ passive voice විදියට? දැන් බලමු. පුද්ගලයෙක් සඳහන් කරන්නේ නැතුව අතීතයේදී යම් දෙයක් වුණා කරන්න පුළුවන් වුණා කියලා කියන්න තමයි could be භාවිතා කරන්නේ. My car could be sold at that price. මගේ කාර් එක ඒ ගානට විකුණ ගන්න පුළුවන් වුණා. My car could be sold at that price. Could this be realized well? මේක හොඳට තේරුම් ගන්න පුළුවන් වුණාද? Could this be realized well? But it couldn't be changed. ඒත් ඒක වෙනස් කරන්න බැරි වුණා. But it couldn't be changed. Lesson number 51. Should be. ඇයි අපි should be භාවිතා කරන්නේ passive voice එක? පුද්ගලයෙක් සඳහන් කරන්නේ නැතුව යමක් කළ යුතුයි කියන තමයි should be භාවිතා කරන්නේ. However, this should be taken. කොහොම වුණත් මේක ගන්න ඕනේ. However, this should be taken. Should this be submitted? මේක බාර දෙන්න ඕනේද? Should this be submitted? Your paper should be checked again. ඔයාගේ paper එක ආයෙ check කරන්න ඕනේ. Your paper should be checked again. Lesson number 52. Must be. ඇයි අපි must be එක passive voice භාවිතා කරන්නේ? දැන් බලමු. පුද්ගලයෙක් සඳහන් කරන්නේ නැතුව යමක් කළ යුතුයි කියන තමයි must be භාවිතා කරන්නේ. A gift must be given her. තෑග්ගක් දෙන්න ඕනේ. A gift must be given her. Your name must be included to the list. ඔයාගේ නම ලයිස්තුවට දාන්න ඕනේ. Your name must be included to the list. It must be finished this week. ඒක මේ සතියේ ඉවර කරන්න ඕනේ. It must be finished this week. Lesson number 53. Have has to be. Passive voice එක කොහමද have has to be අපි භාවිතා කරන්නේ? දැන් බලමු. පුද්ගලයෙක් සඳහන් කරන්නේ නැතුව යමක් කරන්න වෙනවා කියන එක කියන්න තමයි have has to be එක passive voice භාවිතා කරන්නේ.
Your cap has to be taken off. ඔයාගේ cap එක ගලවන්න වෙනවා. Your cap has to be taken off. It's dirty. It has to be washed. ඒක කිලුටුයි. ඒක හොදන්න වෙනවා. It's dirty. It has to be washed. Those books have to be given today. ඒ පොත් අද දෙන්න වෙනවා. Those books have to be given today. Lesson number 54. Had to be. ඇයි අපි had to be භාවිතා කරන්නේ passive voice එක. පුද්ගලයෙක් සඳහන් කරන්නේ නැතුව අතීතයේදී යමක් කරන්න සිද්ධ වුණා කියන තමයි had to be භාවිතා කරන්න වෙන්නේ. What had to be selected? මොකක්ද තෝරගන්න උනේ? What had to be selected? Lunch had to be taken here. දවල් කෑම මෙහෙන් ගන්න වුණා. Lunch had to be taken here. Meeting had to be called off. රැස්වීම cancel කරන්න වුණා. Meeting had to be called off. Lesson number 55. Will have to be. Passive voice එක කොහොමද will have to be භාවිතා කරන්න කියලා දැන් බලමු. පුද්ගලයෙක් සඳහන් කරන්නේ නැතුව අනාගතයේදී යමක් කරන්න වෙයි කියන තමයි will have to be භාවිතා කරන්නේ. An invitation will have to be sent to them also. එයාලටත් ආරාධනා පත්‍රයක් යවන්න වෙයි. An invitation will have to be sent to them also. Payment will have to be made today. අද payment එක කරන්න වෙයි. Payment will have to be made today. What will have to be seen? මොනවා දැක ගන්න වෙයිද? What will have to be seen? Lesson number 56. Going to be. Going to be එක passive voice භාවිතා කරන්නේ මේ විදිහට. පුද්ගලයෙක් සඳහන් කරන්නේ නැතුව යමක් කරන්නයි යන්නේ කියන තමයි දැන් අපි හදන්නේ. It's going to be done. එක කරන්නයි යන්නේ. It's going to be done. The tree is going to be cut. ගහ කපන්නයි යන්නේ. The tree is going to be cut. It is going to be finished. ඒක ඉවර කරන්නයි යන්නේ. It is going to be finished. Lesson number 57. If භාවිතය ගැන තමයි මේ lesson එකෙන් සාකච්ඡා කරන්නේ. යමක් වුණොත් තව දෙයක් වෙනවා. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියන්න අපි if භාවිතා කරනවා. Tell me if you want to go. ඔයාට යන්න ඕන නම් කියන්න. Tell me if you want to go. If you are in a hurry, you can take a taxi. ඔයාට හදිස්සි නම් ටැක්සි එකකින් යන්න පුළුවන්. If you are in a hurry, you can take a taxi. If I have time, I'll finish that. මට වෙලාව තිබ්බොත් මං එක ඉවර කරන්නම්. If I have time, I'll finish that. Lesson number 58. Who? ඇයි අපි who භාවිතා කරන්නේ? යමක් කරන්නේ කවුද? කවුද ඉන්නේ? කවුද කියන එකෙන් අහන්න පුළුවන් සියලුම ප්‍රශ්න අපිට who භාවිතා කරලා අහන්න පුළුවන්. Who's there now? දැන් එහෙ කවුද ඉන්නේ? Who's there now? Who was late today? කවුද අද පරක්කු වුණේ? Who was late today? Who did it first? කවුද ඒක මුලින්ම කළේ? Who did it first? Who has this? කාගාවද මේක තියෙන්නේ? Who has this? Lesson number 59. What? අපි what භාවිතා කරන්නේ ඇයි? මොකක්ද මොනවද කියලා ප්‍රශ්න අහන්න තමයි what භාවිතා කරන්නේ. What's inside? මොනවද ඇතුලේ තියෙන්නේ? What's inside? What did you tell her? ඔයා මොනවද යාට කිව්වේ? What did you tell her? What is yours? මොකක්ද ඔයාගේක? What is yours? What is he bringing? එයා මොනවද ගේන්නේ? What is he bringing? Lesson number 60. Which? ඇයි අපි which භාවිතා කරන්නේ? දැන් බලමු. කොයිකද මොන එකද කියලා අහන්න තමයි අපි which භාවිතා කරන්නේ. Which one do you like? ඔයා කොයි එකටද කැමති? Which one do you like? Which book did you read? ඔයා මොන පොතද කියෙව්වේ? Which book did you read? Which film haven't you watched? කොයි ෆිල්ම් එකද ඔයා බලලා නැත්තේ? Which film haven't you watched? Lesson number 61. 61 වෙනි පාඩම මොකක්ද? Whose. ඇයි අපි whose භාවිතා කරන්නේ? කාගේද කියලා අපිට අහන්න අපිට whose භාවිතා කරන්න සිද්ධ වෙනවා. Whose laptop is that? කාගේ laptop එකද අනේක? Whose laptop is that? Whose bike was stolen? කාගේ bike එකද හොරකම් කරලා තියෙන්නේ? Whose bike was stolen? Whose friend is this? කාගේ යාළුවද මේ ඉන්නේ? Whose friend is this? Lesson number 62. When. අපි ඇයි when භාවිතා කරන්නේ? කීයටද කවද්ද කියලා අහන්න තමයි when භාවිතා කරන්නේ. When is it? කීයටද එක තියෙන්නේ? When is it? When do you hope to go? කවද්ද ඔයා යන්න බලාපොරොත්තු වෙන්නේ?
When do you hope to go? When did you have a car? කොයි කාලෙද ඔයාට කාර් එකක් තිබ්බේ? When did you have a car? Lesson number 63. Why? ඇයි අපි why භාවිතා කරන්නේ? why භාවිතා කරන්නේ ඇයි? ඇයි කියලා කියන්නව තමයි නැත්නම් ඇයි කියලා අහන්නව තමයි why භාවිතා කරන්නේ. Why are you lazy? ඇයි ඔයා ඔච්චර කම්මැලි නැත්නම් ඇයි ඔයා කම්මැලි? Why are you lazy? Why is he angry? ඇයි එයා තරහින් ඉන්නේ? Why is he angry? Why did you tell her it? ඇයි ඔයා ඒක එයාට කිව්වේ? Why did you tell her it? Lesson number 64. Whom? අපි බලමු දැන් whom භාවිතා කරන විදිය. කාටද කියලා අහන්න තමයි whom භාවිතා කරන්නේ. Whom will you marry? ඔයා කාවද මැරි කරන්නේ? Whom will you marry? Whom are they looking for? එයාලා කවුරු වෙනකන්ද බලන් ඉන්නේ? Whom are they looking for? Whom should I call? කාටද මං call කරන්න ඕනි? Whom should I call? Lesson number 65. How? ඇයි අපි how භාවිතා කරන්නේ? කොහොමද කියලා අහන්න තමයි how භාවිතා කරන්නේ. How is he now? දැන් එයාට කොහොමද? How is he now? How did you go there? ඔයා කොහොමද හෙට ගියේ? How did you go there? How will you find this? ඔයා කොහොමද මේක හොයාගන්නේ? How will you find this? Lesson number 66. How much? ඇයි අපි how much භාවිතා කරන්නේ? කොච්චරක්ද? විශේෂයෙන්ම ගණන් කරන්න බැරි දේවල් අහන්න අපි how much භාවිතා කරනවා. How much is it? ගාන කීයද? How much is it? How much do you have? ඔයා ගාව කොච්චරක් තියනවද? How much do you have? How much do you like this? ඔයා මේකට කොච්චර කැමතිද? How much do you like this? Lesson number 67. How many? ඇයි අපි how many භාවිතා? කීයක්ද කියලා අහන්න තමයි how many භාවිතා කරන්නේ. ඉතින් ගණන් කරන්න පුළුවන් දේවල් ගැන අහන්න තමයි how many භාවිතා කරන්නේ. How many people are there now? දැන් එහේ මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? How many people are there now? How many friends have you got here? ඔයාට මෙහි යාළුවෝ කී දෙනෙක් ඉන්නවද? How many friends have you got here? How many countries have you been to? ඔයා රටවල් කීයකට ගිහින් තියනවද? How many countries have you been to? Lesson number 68. How long? ඇයි අපි how long භාවිතා කරන්නේ? කොච්චර කල්ද කොච්චර වෙලාද කියලා අපි අහන්න තමයි how long භාවිතා කරන්නේ. How long will it take? ඒකට කොච්චර වෙලාවක් යයිද? How long will it take? How long did you wait here? ඔයා කොච්චර වෙලා මෙහි බලන් හිටියද? How long did you wait here? How long had he been there? එයා එහි කොච්චර කල් ඉඳලා තිබ්බද? How long had he been there? Lesson number 69. How far? ඇයි how far භාවිතා කරන්නේ? කොච්චර දුරද කියලා අහන්න තමයි how far භාවිතා කරන්නේ. How far do we have to walk? අපිට කොච්චර දුර පයින් යන්න වෙනවද? How far do we have to walk? How far is it from here? මෙහි ඉඳලා කොච්චර දුරද? How far is it from here? How far do you cycle? ඔයා කොච්චර දුර බයිසිකල් පදිනවද? How far do you cycle? Lesson number 70. In on at භාවිතා කරන විදිය අපි දැන් බලමු සරලව. in භාවිතා කරන්නේ යම්කිසි දෙයක් ඇතුලේ තව දෙයක් තියනවා කියලා කියන්න මූලික වශයෙන්. What's in? මොනවද ඇතුලේ තියෙන්නේ? What's in? Who is in the house? කවුද ගේ ඇතුලේ ඉන්නේ? Who is in the house? අපි on භාවිතා කරන්නේ යම් මතු පිටක් මත තවත් දෙයක් තියනවා කියලා කියන්නේ. Who's on the bench? කවුද බංකුව උඩ ඉන්නේ? Who's on the bench? He placed it on the table. එයා ඒක මේසේ උඩින් තිබ්බා. He placed it on the table. අපි දැන් බලමු at භාවිතා කරන විදිය. at භාවිතා කරනවා නිශ්චිත වෙලාවක් කියනකොට ඒ වගේම යම් දෙයක් අසල තව දෙයක් තියනවා කියලා කියන්නත් at භාවිතා කරනවා. Who's at the door? කවුද දොර ළඟ ඉන්නේ? Who's at the door? Call me at 4 o'clock. මට 4ට කතා කරන්න. Call me at 4 o'clock. Lesson number 71. Near by 4. අපි දැන් බලමු භාවිතා කරන විදිය. near අපි භාවිතා කරන්නේ යම් කිසි දෙයක් ළඟ තවත් දෙයක් තියනවා කියලා පෙන්වන්න. What's near your house? මොකක්ද ගේ ගාව තියෙන්නේ? What's near your house? At the moment I was near the bank. ඒ වෙලාවේ මම බැංකුව ගාව හිටියේ. At the moment I was near the bank. By අපි by භාවිතා කරන්නේ ඇයි? යම් ක්‍රියාවක් පුද්ගලයෙක් විසින් කළා කියලා කියන්න අපි
බයි භාවිතා කරනවා. ඒ වගේම වෙලාවක් කියන්නත් අපි බයි භාවිතා කරනවා. It was easily done by him. එයා එක ලේසියෙන්ම කළා. It was easily done by him. Can you reach here by 7 o'clock? ඔයාට 7 වෙනකොට එන්න පුළුවන්ද? Can you reach here by 7 o'clock? for අපි භාවිතා කරන්නේ ඇයි? යමක් තවත් කෙනෙක් හෝ නැත්නම් තවත් දෙයක් සඳහා තියනවා කියලා පෙන්වන්න අපි for භාවිතා කරනවා. It's for you. ඒක ඔයාටයි තියෙන්නේ. It's for you. He has done a lot of things for me. එයා මං වෙනුවෙන් හුඟක් දේවල් කරලා තියෙනවා. He has done a lot of things for me. Lesson number 72. Above, below. ඇයි භාවිතා කරන්නේ? above භාවිතා කරන්නේ යම් සීමාවකට ඉහළින් තියනවා කියලා පෙන්වන්න. We are above them on the list. අපි ලයිස්තුවේ එයාලට වඩා ඉහළින් ඉන්නේ. We are above them on the list. Raise your right arm above your head. ඔයාගේ ඔළුවට උඩින් අත උස්සන්න. Raise your right arm above your head. Below අපි පාවිච්චි කරන්නේ ඇයි? යම් සීමාවකට පහළින් තියනවා කියලා කියන්න තමයි below භාවිතා කරන්නේ. His name is below mine on the list. එයාගේ නම ලයිස්තුවේ මගේ නමට පහළින් තියෙන්නේ. His name is below mine on the list. Please contact me on the number below. පහතින් තියෙන නම්බරෙන් මට කතා කරන්න. Please contact me on the number below. Lesson number 73. Around, across, along. අපි බලමු භාවිතා කරන විදිය. Around භාවිතා කරන්නේ යමක් වටා තවත් දෙයක් තියනවා කියලා පෙන්වන්න. We sat around the table. අපි මේසේ වටේට වාඩි වුණා. We sat around the table. What's around your mouth? මොනවද වාගේ කට වටේට තියෙන්නේ? What's around your mouth? Across. ඇයි අපි across භාවිතා කරන්නේ? යමක් හරහා තවත් දෙයක් තියනවා කියලා පෙන්වන්න තමයි across භාවිතා කරන්නේ. Don't across the road. පාර හරහා පනින්න එපා. Don't across the road. She walked across the road. ඇය පාර හරහා ඇවිදගෙන ගියා. She walked across the road. Along. ඇයි අපි along භාවිතා කරන්නේ? යමක් දිගේ තවත් දෙයක් තියනවා කියලා පෙන්වන්න තමයි along භාවිතා කරන්නේ. We walked along this road yesterday. අපි ඊයේ මේ පාර දිගේ පයින් ගියේ. We walked along this road yesterday. Place those flower pots along the pavement. ඒ මල් පෝච්චි pavement එක දිගේ තියන්න. Place those flower pots along the pavement. Lesson number 74. Between, opposite. අපි බලමු තේරුම් මොනවද කියලා. Between අපි භාවිතා කරන්නේ යම් කිසි වස්තුන් දෙකක් අතර තවත් දෙයක් තියනවා කියලා පෙන්වන්න තමයි between භාවිතා කරන්නේ. She sat between two parents. එයා අම්මයි තාත්තයි මැද්දෙන් හිටගත්තා. She sat between two parents. The game is between us. තරඟේ තියෙන්නේ අපි අතරේ. The game is between us. Opposite. Opposite අපි භාවිතා කරන්නේ ඇයි? යම් කිසි දෙයකට විරුද්ධ පැත්තේ තවත් දෙයක් තියනවා කියන තමයි opposite භාවිතා කරන්නේ. What's opposite the shop? මොනවද කඩේට විරුද්ධ පැත්ත තියෙන්නේ? What's opposite the shop? She sat opposite me. එයා මට විරුද්ධ පැත්තේ වාඩි වුණා. She sat opposite me. Lesson number 75. In front of, behind. අපි බලමු තේරුම් මොනවද කියලා. In front of අපි භාවිතා කරන්නේ යමක් ඉදිරිපසින් තව දෙයක් තියනවා කියලා පෙන්වන්න තමයි in front of භාවිතා කරන්නේ. He parked the car in front of the gate. එයා ගේට්ටුව ඉස්සරහා කාර් එක නතර කළා. He parked the car in front of the gate. They never argue it in front of their children. එයාලගේ ළමයි ඉස්සරහා කවදාවත් වාද කළේ නැහැ. They never argue it in front of their children. Behind. Behind අපි භාවිතා කරන්නේ යමක් පිටිපස්සේ තව දෙයක් තියනවා කියලා කියන්න. But that was behind them. ඒත් එක යාලට පිටිපසින් තියෙන්නේ තිබ්බේ. But that was behind them. Who called us behind? කවුද අපිට පිටිපස්සින් ඉඳන් කතා කළේ? Who called us behind? Lesson number 76. From, to. From අපි භාවිතා කරන්නේ යමකින් එනවා යමකින් සිට කියලා කියන්නේ. To භාවිතා කරන්නේ යමක් දක්වා කියලා කියන්නේ. Where is he from? එයා කොහේ ඉඳලාද එන්නේ? Where is he from? It's not far from here. ඒක මෙහි ඉඳලා හුඟක් දුර නෑ. It's not far from here. Talk to me. මට කතා කරන්න. Talk to me. Give it to her. ඒක යාට දෙන්න. Give it to her. Lesson number 77. After, before. අපි බලමු ඇයි භාවිතා කරන්න කියලා.
after භාවිතා කරන්නේ යම් කිසි වෙලාවකට හෝ ස්ථානයකට පස්සේ දෙයක් තියෙනවා වෙනවා කියන්න තමයි after භාවිතා කරන්නේ. before භාවිතා කරන්නේ යම් කිසි වෙලාවකට හරි ස්ථානයකට ළඟා වෙන්න කලින් තවක් දෙයක් කියනවා කියලා කියන්නේ. The week after I lost my job. මේ සතියෙන් පස්සේ මට මගේ job එක නැති වෙනවා. The week after I lost my job. You knew before I did. ඔයා දැනගත්තා මට කලින්. You knew before I did. Why hadn't they tried it before? ඇයි එයාලා ඒක කලින් try කළේ නැත්තේ? Why hadn't they tried it before? Lesson number 78 about under. යමක් සම්බන්ධයෙන් නැත්නම් යමක් ගැන ඒ වගේම under අපි කියන්නේ යමක් යටතේ යට තියනවා කියලා කියන්න. Lesson number 78 about under ඇයි භාවිතා කරන්නේ? What's it about? ඒක මොකක් ගැනද? What's it about? Do you want to tell me about it? ඔයාට ඒ ගැන මට කියන්න ඕනේද? Do you want to tell me about it? Under ඇයි අපි under භාවිතා කරන්නේ? යම්කිසි දෙයක් යට තව දෙයක් තියනවා කියලා පෙන්වන්න තමයි under භාවිතා කරන්නේ. It hid under the table. ඌ මේසයට හැංගුණා. It hid under the table. There is a cat under the bed. And එයාට පූසෙක් ඉන්නවා. There is a cat under the bed. Lesson number 79 because of ඇයි භාවිතා කරන්නේ? යම් සිදුවීමක් වෙන්නේ කුමක් නිසාද කියලා කියන්න තමයි because of භාවිතා කරන්නේ. Because he is sick, he can't come. එයාට සනීප නැති හින්දා එයාට එන්න විදිහක් නැහැ. Because he is sick, he can't come. I went there because I wanted to. මට ඕන වුණ නිසා මං එහෙ ගියා. I went there because I wanted to. We missed the bus because of you. අපිට ඔයා හින්දා බස් එක මග ඇරුණා. We missed the bus because of you. Lesson number 80 or and. අපි බලමු ඇයි භාවිතා කරන්න කියලා. දේවල් දෙකක් අතරින් මේක හෝ මේක කියන්න අපි ඕ භාවිතා කරනවා. Is that a cat or a dog? ඒ බල්ලෙක්ද පූසෙක්ද? Is that a cat or a dog? I will go rain or shine. මම වැස්සත් පෑවුවත් යනවා. I will go rain or shine. and අපි භාවිතා කරන්නේ සම්බන්ධ කරන්න සහ කියලා පද දෙකක් සම්බන්ධ කරන්න තමයි and භාවිතා කරන්නේ. Come and help us. ඇවිල්ලා අපිට උදව් කරන්න. Come and help us. Cousin and I are friends. කසුනුයි මායි යාළුවෝ. Cousin and I are friends. Lesson number 81 but so. අපි බලමු ඇයි භාවිතා කරන්න කියලා. but අපි භාවිතා කරන්නේ නමුත් කියලා කියන්න. හැබැයි so භාවිතා කරන්නේ ඉතින් ඒ වගේ අර්ථයක් ගන්න. I'm sorry but I can't pay you. මට කනගාටුයේත් මට ඔයාට ගෙවන්න විදියක් නැහැ. I'm sorry but I can't pay you. He tried hard but failed. එයා මහන්සි වුණත් ගොඩක් fail වුණා. He tried hard but failed. I love you so much. මම ඔයාට හුඟක් ආදරේ හුඟක් කැමතියි. I love you so much. It wasn't so bad. ඒක හුඟක්ම අවුල් හුඟක්ම නරක නෑ. It wasn't so bad. Lesson number 82 yet still. ඇයි අපි yet still භාවිතා කරන්නේ? Yet still භාවිතා කරන්නේ තවමත් දෙයක් වෙලා නැහැ කියලා කියන තවමත් වෙලා නැති දේවල් සමග අපි yet භාවිතා කරනවා. It's not ready yet. ඒක තාම ලෑස්ති නැහැ. It's not ready yet. We couldn't leave yet. අපිට තාම පිටත් වෙන්න බැරි වුණා. We couldn't leave yet. They are still in town. එයාලා තාම ටවුමේ ඉන්නේ. They are still in town. Do you still live at the same address? ඔයා තාම කලින් හිටිය තැනමද ඉන්නේ? Do you still live at the same address? Lesson number 83 than. අපි බලමු than භාවිතා කරන්නේ ඇයි කියලා. යම් දේවල් දෙකක් සංසන්දනය කරන්න than භාවිතා කරනවා. He has more than I have. එයාට මට වඩා තියෙනවා. He has more than I have. He's older than I am. එයා මට වඩා වැඩිමල්. He's older than I am. He thinks you are better than us. එයා හිතන්නේ ඔයා අපිට වඩා හොඳයි කියලා. He thinks you are better than us. Lesson number 84. Who close. Who භාවිතා කරලා close එකක් විදිහට වාක්‍ය සම්බන්ධ කරන්නේ කොහොමද කියලා දැන් බලමු. කිසියම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් වැඩිදුර විස්තරයක් ඉදිරිපත් කරන්න තමයි who close එකක් විදිහට භාවිතා කරන්නේ. This is the man who came yesterday. මෙයා තමයි ඊයේ ආපු මිනිස්සයා. This is the man who came yesterday. I have a friend who has a car. මට කාර් එකක් තියෙන යාළුවෙක් ඉන්නවා. I have a friend who has a car. The man who is wearing a cap has a job. කැප් එකක් දාගෙන ඉන්න මිනිස්සයාට කඩයක් තියෙනවා.
The man who is wearing a cap has a shop. Lesson number 85. That භාවිතා කරන විදිය බලමු clause එකක් විදියට. කිසියම් දෙයක් හඳුනා ගන්න අවශ්‍ය වැඩිදුර විස්තරයක් අපිට කියන්න පුළුවන් that clause එක භාවිතා කරලා. This is the bag that Kasun brought here. මේක තමයි කසුන් මෙහාට ගෙන ආපු බෑග් එක. This is the bag that Kasun brought here. I bought a new car that is very expensive. මම හුඟක් ගණන් කාර් එකක් ගත්තා. I bought a new car that is very expensive. I have a bike that was bought last year. මං ගාව තියෙන බයික් එක ගිය අවුරුද්දේ ගත්ත බයික් එක. I have a bike that was bought last year. Lesson number 86. Which clause එක. අපි දැන් බලමු ඇයි භාවිතා කරන්න කියලා. කිසියම් දෙයක් සම්බන්ධයෙන් අමතර විස්තරයක් ඉදිරිපත් කරන්න which භාවිතා කරනවා. My bike which has a broken seat is in the garage. මගේ සීට් එක කැඩලා තියෙන බයික් එක තමයි ගරාජ් එකේ තියෙන්නේ. My bike which has a broken seat is in the garage. I carried a bag which is heavy. මං ගෙනාපු බෑග් එක හුඟක් බරයි. I carried a bag which is heavy. Lesson number 87. Where. ඇයි where භාවිතා කරන්නේ? බලමු උදාහරණ. යම් ස්ථානයක් පිළිබඳව වැඩිදුර විස්තරයක් ඉදිරිපත් කරන්න තමයි where භාවිතා කරන්නේ. Do you remember the place where we caught the train? ඔයාට මතකද අපි කෝච්චියට නැග්ග තැන? Do you remember the place where we caught the train? This is the house where I was born. මේක තමයි මං ඉපදුණු ගෙදර. This is the house where I was born. This is the restaurant where we ate last night. මේක තමයි අපි ඊයේ කාපු restaurant එක. This is the restaurant where we ate last night. Lesson number 88. Have been plus ing භාවිතා කරන්නේ ඇයි? පුද්ගලයෙක් මොකක් හරි ක්‍රියාවක් කරමින් ඉඳලා තියෙනවා කියලා කියන්න තමයි have been අපි භාවිතා කරන්නේ. I've been waiting since morning. මම උදේ ඉඳන් මේ බලන් ඉන්නේ. I've been waiting since morning. We have been playing for 2 hours. අපි පැය දෙකක් පුරාවට සෙල්ලම් කර ඉඳලා තියෙනවා. We have been playing for 2 hours. He has been studying for 1 hour. එයා පැයක් පුරාවට ඉගෙන ගන්න ගමන් ඉන්නේ. He has been studying for 1 hour. Lesson number 89. Had been plus ing භාවිතා කරන්නේ ඇයි කියලා දැන් අපි බලමු. පුද්ගලයෙක් කිසියම් ක්‍රියාවක් අතීතෙදි කරමින් ඉඳලා තිබුණා කියන තමයි had been භාවිතා කරන්නේ. He had been helping him to do that. එයා ඒක කරන්න අරයට උදව් කර ඉඳලා තිබ්බා. He had been helping him to do that. He had been cooking when the visitors came. අමුත්තු එනකොට එයා උය ඉඳලා තිබුණේ. He had been cooking when the visitors came. We had been losing before this winning. අපි මේ දිනුමට කලින් අපි පෙරදි තමයි ඉඳලා තිබ්බේ. We had been losing before this winning. Lesson number 90. Will have been plus ing. දැන් බලමු ඇයි භාවිතා කරන්න කියලා. පුද්ගලයෙක් කිසියම් ක්‍රියාවක් අනාගතයේ කරමින් ඉඳලා තියෙයි කියලා කියන්න will have been භාවිතා කරනවා. I'll have been reading till evening. මම හවස් වෙනකන් කියව ඉඳී. I'll have been reading till evening. He'll have been travelling till night. එයා රෑ වෙනකන් යන ගමන් ඉඳී. He'll have been travelling till night. She'll have been dancing until the party ends. පාටිය ඉවර වෙනකන් එයා නටනට ඉඳලා තියේවි. She'll have been dancing until the party ends. Lesson number 91. Reported speech ගැන අහලා තියෙනවද? කෙටියෙන් අපි ඉගෙන ගන්න. කවුරු හරි කියපු දෙයක් තවත් කෙනෙකුට කියන්න තමයි මේක අපි භාවිතා කරන්නේ. මම කියනවා I'm sick කියලා මට සනීප නැහැ. මේක කවුරු හරි කියපු කෙනෙක් වෙන්න පුළුවන්. I'm sick කියන්නේ කවුරු හරි කියපු කෙනෙක්. ඉතින් ඒක අපි කියනවා තව කෙනෙක්ට she said she was sick. එයා කිව්වා මට සනීප නැහැ කියලා. She said she was sick. I work in a bank. මං වැඩ කරන්නේ බැංකුවක. මේක reported වෙනකොට she said that she worked in a bank. එයා කිව්වා එයා වැඩ කරන්නේ බැංකුවක කියලා. She said she worked in a bank. I travel a lot. මං හුඟක් travel කරනවා. මේක reported වෙනකොට she said that she traveled a lot. එයා කිව්වා එයා හුඟක් travel කරනවා කියලා. She said that she traveled a lot. Lesson number 92. Never, always, usually. මේව භාවිතා කරන්නේ කොහොමද කියලා දැන් බලමු.
never අපි භාවිතා කරන්නේ කවදාවත් නැහැ කියලා කියන්න. always භාවිතා කරන්නේ සෑම විටම කියලා කියන්න. usually භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් කියලා කියන්න. I never tell you. මං ඔයාට කවදාවත් කියන්නේ නැහැ. I never tell you. He always gets up early. එයා හැම විටම කලින් නැගිටිනවා. He always gets up early. I usually study at night. මම සාමාන්‍යයෙන් රැට පාඩම් කරන්නේ. I usually study at night. Lesson number 93. Any all. අපි බලමු any all භාවිතා කරන විදිහ. any භාවිතා කරන්නේ කිසියම් එකක් කියලා කියන්න. all භාවිතා කරන්නේ සියලුම දේවල් ගැන කියන්න. Do you have any water? ඔයා ගාව වතුර තියෙනවද? Do you have any water? I don't have any of them. මම ගාව ඒවැයින් කිසිම එකක් නැහැ. I don't have any of them. I took all of them. මං ඒ ඔක්කොම ගත්තා. I took all of them. All three girls laughed. කෙල්ලෝ තුන් දෙනාම hina වුණා. All three girls laughed. Lesson number 94. Adverbs. අපි දැන් කතා කරමු adverbs ගැන. පුද්ගලයෙක් කරන ක්‍රියාවක් තවදුරටත් විස්තර කරලා කියන්න තමයි adverbs අවශ්‍ය කරන්නේ. He ran quickly. එයා ඉක්මනින් දිව්වා. He ran quickly. He plays the flute beautifully. එයා ලස්සනට බටනලාව වාදනය කරනවා. He plays the flute beautifully. They got here easily. එයාලා ලේසියෙන්ම මෙහි ආවා. They got here easily. He is generally late. එයා සාමාන්‍යයෙන් පරක්කු වෙනවා. He is generally late. That old man walks slowly. ඒ වයසක මිනිසයා හිමින් ඇවිදින්නේ. That old man walks slowly. Lesson number 95. Adjectives. ඇයි adjectives භාවිතා කරන්නේ? නාම පදයක් තවදුරටත් විස්තර කරන්න තමයි adjective එකක් භාවිතා කරන්නේ. He is a clever boy. එයා දක්ෂ කොල්ලෙක්. He is a clever boy. Is it a good thing? ඒක හොඳ දෙයක්ද? Is it a good thing? A wooden boat. ලී බෝට්ටුවක්. A wooden boat. They live in a beautiful house. එයාලා ලස්සන ගෙදරක ඉන්නේ. They live in a beautiful house. Lesson number 96. When. ඇයි අපි when භාවිතා කරන්නේ? යම් දෙයක් වෙනකොට තව සිදුවීමක් වෙනවා කියලා කියන්න තමයි when භාවිතා කරන්නේ. I helped my mother when I was at home. මම ගෙදර ඉන්නකොට අම්මට උදව් කරනවා. I helped my mother when I was at home. He knocked on the door when I was sleeping. මං නිදාගෙන ඉන්නකොට එයා දොරට තට්ටු කළා. He knocked on the door when I was sleeping. When I started to rain, we went inside. වැස්ස පටන් ගත්තාම අපි ඇතුළට ආවා. When it started to rain, we went inside. Lesson number 97. While. ඇයි අපි while භාවිතා කරන්නේ? යම් දෙයක් වෙන වෙලාවේ වෙන අතරතුරේ තව දෙයක් වෙනවා කියලා කියන්න තමයි while භාවිතා කරන්නේ. While I was making lunch, the phone rang. මම lunch එක හදා ඉන්නකොට phone එක ring වුණා. While I was making lunch, the phone rang. I was playing while he was studying. එයා පාඩම් කරනකොට මං සෙල්ලම් කර කර හිටියේ. I was playing while he was studying. Lesson number 98. Used to. ඇයි used to භාවිතා කරන්න කියලා දැන් බලමු. අතීතයේදී යම් කිසි දෙයක් කළා දැන් ඒ දේ කරන්නේ නැහැ කියලා කියන්න තමයි used to භාවිතා කරන්නේ. I used to smoke. මම සිගරට් බිව්වා. I used to smoke. Did you used to live somewhere else? ඔයා වෙන කොහේ හරි ජීවත් වුණාද? Did you used to live somewhere else? I used to play tennis twice a week. මම සතියට දෙපාරක් ටෙනිස් ප්ලේ කළා. ටෙනිස් ගැහුවා. I used to play tennis twice a week. Lesson number 99. Many, much. ඇයි අපි භාවිතා කරන්නේ? Many භාවිතා කරන්නේ much භාවිතා කරන්නේ බොහෝ කියලා පෙන්වන්න. Many ඒ වගේම ගණන් කරන්න පුළුවන් දේවල් එක. Many, much ගණන් කරන්න බැරි දේවල් එක්ක. How many people are there? මිනිස්සු කී දෙනෙක් එහෙ ඉන්නවද? How many people are there? You can have as many as you like. ඔයාට ඕන තරම් ඔයා තියාගන්න. You can have as many as you like. I have as many books as you. මට ඔයාට වගේම හුඟක් පොත් තියෙනවා. I have as many books as you. Did it hurt much? හුඟක් රිදෙනවද? Did it hurt much? Is there much left? හුඟක් ඉතුරු වෙලා තියෙනවද? Is there much left? Lesson 100. සියවෙනි පාඩම. Some, little, few. ඇයි භාවිතා කරන්නේ? ටිකක්,
චුට්ටක් පොඩ්ඩක් කියලා කියන්න තමයි මේ වචන භාවිතා කරන්න. I bought some cheese. මම cheese ටිකක් ගත්තා. I bought some cheese. Here's some water. මෙන්න වතුර ටිකක්. Here's some water. Save a little for me. මට ටිකක් චුට්ටක් ඉතුරු කරන්න. Save a little for me. Give me just a little. මට චුට්ටක් දෙන්න. Give me just a little. He had few friends. එයාට යාළුවෝ කීප දෙනෙක් හිටියා. He had few friends. Few of them can swim. එයාලා කීප දෙනෙක්ට පීනන්න පුළුවන්. Few of them can swim. Lesson number 101. Cousins. මොකක්ද මේකෙන් කියන්නේ? අයිතියක් ගැනනේ. කිසියම් පුද්ගලයෙක්ට යම් දෙයක් අයිතිය කියලා කියන්න තමයි අපි මේ ක්‍රමය භාවිතා කරන්නේ. This is cousin's house. මේක කසුන්ගේ ගේ. I got my friend's pen. මම මගේ යාළුවාගේ පෑන ගත්තා. I got my friend's pen. I'm washing my father's car. මං තාත්තගේ කාර් එක හොදනවා. I'm washing my father's car. Lesson number 102. Let. ඇයි let භාවිතා කරන්නේ? කිසියම් දෙයක් කරන්න දෙන්න කියලා කියන්න තමයි let භාවිතා කරන්නේ. Let me go first. මට මුලින් යන්න දෙන්න. Let me go first. I let him in. මං එයාට ඇතුළට එන්න දුන්නා. I let him in. Don't let her go. එයාට යන්න දෙන්න එපා. Don't let her. Lesson number 103. That those. අයි අපි that those භාවිතා කරන්නේ. that භාවිතා කරනවා ඒක කියලා කියන්න those භාවිතා කරනවා ඒවා එහෙම නැත්නම් ගොඩක් කියලා පෙන්වන්න. That bag looks heavy. ඒ bag එක බරයි වගේ පේන්නේ. That bag looks heavy. Those questions are difficult. ඒ ප්‍රශ්න නම් අමාරුයි. Those questions are difficult. That is not mine. ඒක මගෙන් නෙමෙයි. That is not mine.